පූජාවලිය කියලා ලෝක පොතක් තියෙනවා. මේකේ 106 7 8 9 10 වගේ පිටුවල තියෙන්නේ ඔය පංච විලෝකන. මේ පංච විලෝකන ඇත්ත වශයෙන්ම අපේ ලංකාවේ බෞද්ධයෝ මේ පූජාවලිය දැන් පූජාවලිය වහලා තියෙන ඉතිහාසයටවත් දෙන්නේ නැහැ. හේතුව ඔතන දුන්නොත් එහෙම දැන් ඔය පූජාවලිය 107 වෙනි පිටේ තියෙනවා මේ බුදු කෙනෙක් උපදින දේශ සහ බුදු කෙනෙක් උපදින්නට බැරි පරදේශ. පරදේශ නම් වශයෙන්ම කියලා තියෙනවා නේපාලයේ ඔය කියන කාම්බෝජයේ ඔය රටවල් ඉන්දියාවේ රටවල් ඔක්කොම නම් දාලා තියෙනවා බුදු කෙනෙක් උපදින්න බෑ. ඒක පරම සත්‍යයක්. පූජාවලිකාරයෝ ඒ කාලේ මේවා ඔක්කොම දැනගෙන හිටියා. මේ සුද්ධ තමයි මේක වෙනස් කළේ. එතකොට මේ 1864 විතර වෙනකම් මේ බුදුවරු උපදින්නේ මේ හෙළබිමේ මේ සිව්වැලේ කියන්නේ පූජාවලිය කියවපු සියලු කෙනා දන්නවා. මොකද නේපාලයේ පරදේශයක්. පරදේශවල බුදු කෙනෙක් උපදින්න බෑ. ඉතින් ඕවා පූජාවලිය වැහුවා. දැන් ඕවා කියන්න දෙන්නේ නැහැ. තේරුණාද? මව් කියන්නේ දරුවේ උපත්ති ලවන්ට අර පංචමහා විලෝකන බෝසත් කෙනෙකුට පමණද සීමා වෙන්නේ නැත්නම් මේ ඉන්න අමලා තාත්තලා අනික් ඇයටත් යම් ආකාරයකට කර්ම ඵල අනුව හේතුඵල අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක හේතුවට අනුව ඵලයක්.